Hey guys, welcome to our YouTube channel Ken Love Dash. Hi. ඉතින් අපි අද ගෙන අප vlog එක තමයි අපේ anniversary shoot එක කරන vlog එක. ඒ වෙලේ අපි ඇත්තටම vlog clips නම් ගන්න බැරි වුණා. මෙතනින් තමයි අපිට මතක් වුණේ ආනේ vlog එකක් අපි ගන්න ඕනි කියලා. මේ තමයි අපි vlog අපේ shoot එකට යන්න ඒ කියන්නේ dress කරගන්න යන්න ලෑස්ති වෙලා ඔක්කොම කරලා තමයි මීටරුනේ අනේ earrings දෙක නම් ගැලපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔන්න ටුක් ගාලා යනවා මේ earrings දෙකක් ගන්න. ඊට පස්සේ ඔන්න අපි දැන් ඇවිත් ඉන්නේ dress කරගන්න. ඇත්තටම කියනවා නම් ඔයාලා බලන්න මේකෙන් එන output එක කොහොමද කියලා. මාරම ලස්සනයි. කියන්නේ මට හිතන විදිහට මම දාපු ලස්සනම මේකප් එක කිව්වොත් හරි. මම මෙච්චර කාලයකට දැන් මට අවුරුදු 24ක්. ඒ අවුරුදු 24ට මම දාලා තියෙන ලස්සනම මේකප් එක කියලා කිව්වොත් හරි. පුදුම ලස්සනයි. එක්කෙනෙක්වත් කැතයි කියලා කිව්වේ නෑ. හැමෝම ලස්සනයි කියලා විතරයි කිව්වේ. කොහෙන්ද කරගත්තේ කියලා. ඇත්තට මම මේ ඩීටේල්ස් දාන්නම්. සැලොන් ශාෆ්‍රා මේ මුකුත් මේ කොලැබරේෂන් එකකට මුකුත් ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි මේක. මං ගියා මං ඒ අක්කා මේ සැලොන් එක කරන මුල කාලේ ඉඳන්ම දන්නවා. දැන්ටත් දන්නවා. දැන් අවුරුදු ගානක් තිස්සේ යාගෙන් කරගන්නවා. හැබැයි අද තමයි මට ලස්සනම මේකප් එක යාගෙන් ආවේ. ඔන්න ඔහොම තමයි. හිතන්නකෝ අද අපේ first anniversary date එක. ඒ කියන්නේ March 1st තමයි අපි මැරි කරේ. ඒක හරිම long story එකක්. ගොඩාක් අය අහලා තිබ්බා අපි අය කලින් මැරි කරේ අනම්මනම් ප්‍රශ්න ගොඩක්. ඒ හැම එකටම අපිට උත්තර දෙන්න විදිහක් නැහැ. කියන්නේ අර මේ අපි ඒ හැම එකටම අපිට උත්තර දෙන්න විදිහක් නැහැ කියලා කියන්නේ අර නිකන් ඇත්තටම කියනවා නම් සිංහලෙන් උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්. අපි කලින් මැරි කරා කියලා එහෙම නැහැ. අපි නිවිසනසිල්ලේ සමහරක් කෙනෙක්ට ඒක වෙන්න පුළුවන් කලින් මැරි කරා කියලා. එහෙම නැහැ. අපි අපේ ප්ලෑන්ස් වලට මම කොහොමත් හිතාගෙන හිටියේ මං චූටි කාලේ නම් හිතාගෙන හිටියේ මං අවුරුදු 23 බඳිනවා කියලා. මං ඒක හැබෑ කරගත්තා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අනිත් අයට. අපිට ප්‍රශ්න නැහැ. හරි. ඉතින් ඔහොම තමයි වෙන්නේ. ඇත්තටම අද අපි මූණ දුන්න ප්‍රශ්න ගැන කිව්වොත් අද දවසේ ඇතුළත කියන අපේ ඇනිවර්සරි ෂූට් එකක් යනවා. ඊට පස්සේ අපි පොඩි පාටි එකකුත් තියෙනවා හවසට. ප්‍රශ්න වැලක් අපිට ආවා. කියන්නේ අපිට මේ අපි දෙන්නම වර්ක් කරනවා. එතකොට මේ ඉතින් අපිට ටයිම් එකක් නෑ. මගේ හස්බන්ඩ් නම් ගොඩක් අර ෂිෆ්ට්ස් වලට වැඩ කරන්නේ. ඉතින් අර ගොඩක්ම කියනවා නම් මෙහෙම. ඒ කියන්නේ එයා ගොඩක්ම කරන්නේ evening shifts. ඉතින් එතකොට මම කරන්නේ 9 to 5. එතකොට එයා නැගිටිනකොට උදේට මම වැඩට ගිහිල්ලා. එතකොට මම ගෙදර යනකොට එයා එයාට පටන් ගන්න වැඩ 4ට. මම වැඩ ඉවර වෙන්නේ 5ට 6ට විතර. එතකොට මං ගෙදර ආවම එයා නැහැ. එතකොට මම නිදාගෙන ඉඳි තමයි එයා වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ. එතකොට එයා ගෙදර ඇවිල්ලා ගෙදර එනකොට මම ඇත්තටම නිදි හොඳටම. එතකොට මම ආයෙම ඊළඟ දවසේ උදේට නැගිටිනකොට වැඩට යන්නේ එයා නිදි. ඉතින් අපි ඔය වගේ ලයිෆ් එකක් තමයි ගෙනියන්නේ. දන්න අය දන්නවා. ඉතින් හරීම සීමිත කාලයකට තමයි අපි දෙන්නට එකතු වෙලා ඉන්න පුළුවන්. මේ අර ගොඩක් අය හිතනවා ඉතින් මේ TikTok කරගෙන ඉන්නකොට හරීම ආතල් හරීම ෆන් කියලා. එහෙම නෑ. හැමෝගෙම ජීවිතවල තියෙනවා කටුක පැත්තක්. ඉතින් අපි ඒව ඉවසගෙන කොහොම හරි ඉන්නවා ආදරෙන්. ඉතින් අපිට අර අපේ දේවල් ප්ලෑන් කරගන්නවත් වැඩක් කරගන්නවත් මොන හරි දෙයක් ගන්න යන්නවත් ඇත්තටම කියනවා නම් වෙලාවක් නැහැ. ඉතින් මම අන්තිම වෙනකන් හිතාගෙන හිටියේ මගේ එක ඉයරින්ග්ස් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි දාන්නේ මේකට හොඳටම සූටබල් කියලා. ජුවලරිස් ඔක්කොම ටික මම සිලෙක්ට් කරගෙන හිටියේ. ඉතින් ඇඳුම හම්බුනේ පස්සේ. ඉතින් ඇඳුම ඇඳලා ඒ ජුවලරිස් ටික මේ සෙට් කරලා බැලුවේ නැහැ. ඒ වෙලාව ඇඳලා බලනකොට තමයි සෙට් උනේ. හිතුනේ මේක නම් ගැලපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ නා හරි යන් එකක් ගන්න කියලා එළියට බහිනකොට හස්බන්ඩ් එකපාරක් විතරක් දාලා තිබ්බ සපත් දෙක හොඳටම කැඩලා ගියා. අඩිය පිටින්ම ගැලවිලා ගියා. අපි ඉතින් කල්පනා කරා මොකද්ද මේ අපි දෙන්නට පරිසම් දුන්න දේ මේ කරුමි කියලා. ඊට පස්සේ ඉතින් ඔක්කොම ඉවරනාට පස්සේ වෙච්ච දේත් අපි ඒ වීඩියෝ එකේ අන්තිමටම කියන්න. ඔහොම ඉතින් අපි ඔක්කොම අපේ බාධක ටික ජයගෙන ෆයිනලි ඉතින් ඔන්න වැඩේ අපි සාර්ථකව කරගත්තා. ඒ වුණාට අපි ගොඩ ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. අපි හිතුවා ඉතින් මාකරි ගෙවන්නව තිබ්බ පාප කර්මයක් කියලා. වෙලත් නැහැ. අන්තිම මොහොතේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තමයි
ඔක්කොම ටික කරගත්තා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ අපිට අර ඒකට ප්‍රිපෙයාර් වෙන්න වෙලාවක් තිබ්බ නැති එක තමයි හැම දෙයකටම හේතුව කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔන්න මගේ ෆයිනල් ලුක් එක හරිම ඔබ්සෙස්ඩ්. ඔයගලන් හිතන්නේ මොකද? මට නම් ඒ කියන්නේ මම දන්නේ නැහැ මේ ෆෝන් එකෙන් කැමරා එකෙන් කොයි විදිහට පේනවද කියලා. හැබැයි මගේ කලර් එක මගේ ස්කින් කලර් එක ඒ විදිහටම තියලා මම සුදු නැහැ. ඕකේ. ඔයාලට හිතෙනවා නම් මම සුදුයි කියලා. එහෙම නැහැ. හරිම මාරම ලස්සනයි. මට ඒකට කියන්න ඇත්තටම වචන නැහැ. ඔය හරිම උචාරුවෙන් ඉන්නේ. දැන් ඔයා හස්බන්ඩ් ගියා ගෙදර සල්ලි අරගෙන එන්න. මම වීල් එකක යනවා ගෙදර. මම යනවා ගෙදර. යත් යනවා ගෙදර. මට අර හෙල්මට් එක දාන්න බැහැනේ බයික් එක යනකොට. ඒ හින්දා තමයි මම ওই වීල් එකේ යන්නේ. ඊට පස්සේ අපි යන්න රෙඩි වෙන්න ඕනේ ගිහිල්ලා ෂූට් එකට. ගියපු ගමන් ඉතින් අපේ අම්මා අන්නල්ලා කෑම ඔක්කොම මේ දුන්නා. මම හැන්දෙන් කෑවේ. නැත්නම් ඉතින් ලිප්ස්ටික් එකක් යනවානේ. බලාගෙන ඉන්නක එහෙනම් අපේ vlog එක. අපි දැන් අපේ පික්මිය කෙනකන් තමයි අපි මේ ඉඳගෙන ඉන්නේ ගෙදරට වෙලා. ඔන්න අපි අපේ අම්මලා පෙන්නන්නම්. ඒගොල්ලන් දෙනට ලැජ්ජාව. ඒගොල්ලන් උදේ නැගිට ගමන් කියලා බානිනවා මට. ඉතින් අපි දෙන්න දැන් රෙඩි වෙලා ඒගොල්ලන්ත් කිව්වා හරීම ලස්සනයි මේකප් එක කියලා. මෙයාට ඉයරින් එකක්වත් නැතුව ඉන්නේ. අපේ ගෙදර හැඩි වෙලා. ඉතින් අපේ ගෙදර පොඩි ළමෙක් ඉන්නවනේ. ඒ හින්දා ඒවා ඉග්නෝර් කරන්න. vlog එක විතරක් බලන්න බනින්න එපා. අයියෝ ගේවත් අස් කරලා නැහැ කියලා. අපේ අම්මා හැමදාම අස් කරනවා ගෙදර. අපේ ඉතින් පොඩි ළමයා හින්දා අපිට කියාස් කරන්න වෙන්නේ නැහැ. අපිට හොඳටම පරක් වෙලා තමයි තියෙන්නේ. අපි එතන ඉන්න ඕනේ 2:00ට. ඒ දැන් වෙලාව 3:03. ඒත් අපි අතාරින්නේ නැහැ මේක. Oman ini jaga. අපි අද කරන්න යන්නේ ඉන්ඩෝ ෂූට්. අපි මාරම මොනේ වෙයි යන්නේ අන්න ඔහොම. ඔයාට ඇත්තටම සාමාන්‍ය දෙයක් නැද්ද කියන්නේ? මෙහෙම හරවන්න කිව්වම මෙහෙම නෙවෙයිනේ. සාමාන්‍ය නෑ. අපි කරන්න යන්නේ ඉන්ඩෝ ෂූට් එකක්. ඉන්ඩෝ ෂූට් එක කරන්න යන අපි කිරිබත් වල තාම ඉන්නේ කොල් පිටින්ම කොහෙද කොඩි ගාවත් තව ගොඩාක් කැලණියට තව බොඩි දුරයි දෙන්නේ. බොඩි දුරන්නේ මේ ලොකු දුරක් තියෙනවා නේද? පිස්විගේ අපිට වෙලාව පෙන්නන විනාඩි 16ක්. කේක් එකක් අරගෙන අපි දෙන්න දැන් යන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ හරියටම කැලණියේ හරියේ. දැන් තමයි ඇත්තටම කැලණියට ආවේ. ඒත් අපි පොරුවට ෆොටෝග්‍රැෆර්ට කිව්වා කැලණියට ආවයි. යා මේක බලනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න බැනලා. අපි කියන මේකප් කරේ මම මගේ මේකප් එක. මෙයා මේකප් කරේ නෑ. මේ ශාෆ්‍රා සැලොන් රාජකීය. මොනවද යන මැසේජස්? ඊට පස්සේ අපේ ෆොටෝස් ගහන්නේ කවුද? එයාගේ යාළුවා. හරිද? එයාගේ ෆොටෝ ඒ කියන්නේ බිස්නස් එකේ නම ගන්න. ඒක අහලා මෙතනින් දාන්න. කේක් එක හැදුවේ තැනෙත් නම දන්නේ නැහැ. ඒකත් අක්කා අපේ අක්කා තමයි කන්ටැක්ට් කරලා දුන්නේ. එයා හැමදාම හදලා ගන්න කියලා. එයාගේ උඩින් නම දාන්න. කේක් එකත් බලා ගන්න පුළුවන් ඉස්සරහට. අපේ TikTok එක කත ෆලෝ නේද? TikTok එක ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ YouTube channel එක subscribe කරන්න. පුළුවන් තරම් ඔක්කොම කරන්න. එච්චරයි. නම් දැන් අපි යන ගමන් ඉන්නේ ඉතින්. අපි එතන ගිහිල්ලා ඔයාලට අප්ඩේට් එකක් දෙන්න. බයි. ඔන්න බලන්නකෝ අපිට වෙච්ච දේ. අපි ගිය වාහනේ ගිනි ගත්තා. ඊට පස්සේ මම බැහැලා එතන ළඟ තිබ්බ සැලන් එකට ගියා. ඊට පස්සේ ඉතින් අපි ආයෙමත් ටුක් එකක් බුක් කරගෙන
මේ ස්ටුඩියෝ එකට ගියා ඔය ඉන්න අපි ස්ටුඩියෝ එකේ අපි ඉන්ඩෝර් ෂූට් එකක් කරන්න හිතුවා. ඇත්තටම අපි හැමදාම කරන්නේම අවුට්ඩෝර් ෂූට්ස්. ඉතින් අපිට ඒව කරලමත් ඇති වෙලා අපි කරලම තිබුණ නැහැ මේ වගේ ඉන්ඩෝර් ෂූට් එකක්. ඒ නිසා තමයි අපි වෙනසකටත් එක්ක තමයි කරන්න හැදුවේ. ඉතින් මගේ ගවුමත් ඉරුණා. උඩ ඔයාලට පේන්නේ ඔයගොල්ලන් දකින්න නැති මේ මගේ මම ෂෙයා කරපු වීඩියෝස් වල එහෙම. දැන් ඉතින් අතන අපි පැය දෙකක් ෆොටෝස් ගහනවා, වීඩියෝස් උත් ගන්නවා. ඔක්කොම ඉතින් දාන්න බෑ. අපි කරපු වීඩියෝස් උයි ෆොටෝස් ටිකකුයි අපි දාන්නම්. ප්‍රේමාතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ප්‍රේමාතුර මාළඟින් ඉන්නේ නම් ආදරෙන් මං දෙන්නම් ජීවිතේ ඔබේ නමින් ලියාලා. ඒ දැස කීවේ රුංගරත්තාලේ ලං වෙන්න නේදෝ රැහිනයේ හැන්දෑවෝ යාමේ ගංදැල වගේ දැන් කුලින් තැවේ නම් යන්නම් ඉතින් හැන්දෑවෝ යාමේ ගංදැල වගේ දැන් කුලින් තැවේ. Hey guys, අපි දැන් යන ගමන් ඉන්නේ. අද දෙන මොඩල් බ්‍රෑන්ඩ් එක තමයි. Oh my god. අද ගන්නේ වැට් 6 එකකින් කොල්ලෝ. ඔච්චර තමයි ඉතින් වීඩියෝස් නම් තියෙන්නේ. ඊට පස්සේ කට්ටියට ඕනි කියලා ගියා තේ බොන්න තේ කඩේකට. මම බබාගේ අම්මා මම කැමති දුවෙක්ට. අයියෝ බෑ. ඒ දාම නෑනේ බබා අයියෝ. කියන්න ගමන්නේ. මම බබාගේ තාත්තා මං කැමති කොල්ලෙක්ට. කොල්ලෙක්ට ආසි. මම බබාගේ කවුද? බාප්පා මං හොයන්නේ පුංචිව. පුංචි අරෙන්නේ පුංචි. මම බබාගේ පුංචි මං හොයන්නේ බාප්පව. මම බබාගේ කවුද බබා? මම බබාගේ කවුද කියන්නේ? මාමා. මම බබාගේ නැන්ද හොයන්නේ. ඔය බබාගේ කවුද? බබාගේ කලින් කෑල්ලගේ මාමා. ඔය හොයන්නේ කවුද? බබාව. ඔය බබාගේ කවුද? මාමා.
ඔයා හොයන්නේ කාවද? බබාගේ තාත්තා කියප. ආවා. කවද? ඔයා කවුද බබාගේ? නන්නව. ඔයා කවුද බබාගේ? බබාගේ සීයා ආච්චි කෙනෙක් නැති. ආච්චි කෙනෙක් නැති. අදට ඉවරයි. තව වීඩියෝකින් හම්බෙමු. Wow.